අයිබෝවන් අද අපි හදන්නේ කොමඩු වලින් ව්‍යංජනයක්. කොමඩු වලින් ව්‍යංජනයක් කිව්වට මම මේක හදන්නේ කොමඩු මතෙන් එහෙම නෙමෙයි. මම මේක හදන්නේ කොමඩු ලෙල්ලේ. ඒ හින්දා හොඳින් සෝදගත්ත කොමඩු ගෙඩිය අරගෙන අපි බලමු මේ ව්‍යංජනය හදන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් මේ වගේ කොටස් කර කපාගත්ත කොමඩු කෑලි වලින් මේ විදිහට ලෙල්ල අයින් කළා මේ පුංචි පිහියකින් කරනවා නම් ඒක ලේසියෙන් කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන් පොතු ඇරියහම මෙන්න මේ වගේ දිස් වෙන්නේ. අපිට ඒ සම්පූර්ණයෙන් පොතු ඇරලා මෙන්න මේ වගේ චූටි කෑලි වලට කපාගෙන පුළුවන් මේ ව්‍යංජනය හදන්න මේ කොමඩු කෑලි එකතු කරගන්න. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. පුංචියට කපාගත්ත කොමඩු ලෙලි කෑලි වලට බලමු අවශ්‍ය ද්‍රව්‍ය දාලා කොහොමද ව්‍යංජනය හදන්නේ කියලා. ලුණු ගෙඩියකින් භාගයක් විතර කපාගෙන තිනවා. සුදු ලුණු බික් 4ක් විතර කපාගෙන තිනවා. මිරිස් කරලක් රම්පේ කරපිංච අරගෙන තිනවා. මං 3-5 ටිකක් මෙතන අරගෙන තිනවා. මෙතන අරගෙන තිනවා මිරිස් කුඩු තේ හැඳි එකයි කාලක් වගේ 3-5 කුඩුත් තේ හැඳි එකයි කාලක් වගේ අරගෙන තිනවා. තේ හැඳි කාලක් වගේ කහ කුඩු අරන් තිනවා. තේ හැඳක් වගේ ලුණු කුඩු ටිකක් අරන් තිනවා. උඹල කට් ටිකක් අරන් තිනවා. පොඩි කුරුඳු කෑල්ලක් අරගෙන තිනවා. අපි මේ ඔක්කොම එකට දාලා දිය කිරෙන් මුලින්ම මේ ව්‍යංජනය ලිපේ තියනවා. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. අපි දැන් මේ කපපු සියරම දේවල් ටික මේ දිය කිරිට එකතු කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේක ලිප තබලා පොඩ්ඩක් රත් වෙන්න දෙන්න. අපි බලමු මේ ව්‍යංජනේ ලිප තබලා ඉදිරියට කොහොමද මේ ව්‍යංජනය හදාගෙන යන්නේ කියලා. මේ වෙනකොට අපේ ලිපේ තියෙන හොදි එක හොඳට නටමින් පවතින්නේ මේ දිය කිරි එක. අපි මේ දිය කිරේ හොඳට මේ කෑලි තැම්බෙනකන් බලමු. අපේ දැන් මේ ව්‍යංජනේ හොඳට නටලා හොඳට ඉදීගෙන එන්නේ ළමයි. අපිට පුළුවන් මේ ව්‍යංජනයට මේ වෙලාවේ සීනි තේ හැඳි කාලක් වගේ එකතු කරන්න. ඇත්තට මේක පොඩි රහසක්. මේ ව්‍යංජනවල රස ඉස්මතු කරන්න මේ සීනි තේ හැඳි කාලක් වගේ යොදා ගන්න පුළුවන්. අකමැති කෙනෙක් ඉන්නවනම් ඒක යොදා ගන්න නැතුව ඉන්න පුළුවන්. මේ ව්‍යංජනයේ මේ කෑලි තැම්බුනහම මේ කෑලි වීදුරු කෑල්ලක් වගේ පේන්න ගන්නවා. එතකොට හොඳට මේ කෑලි තැම්බිලා ඉවරයි. අපි එතකොට මේකට මිටි කිරි එකතු කර ගන්න පුළුවන්. අපි තව චුට්ටි වෙලාවක් ලිපේ තියලා බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. දැන් මේ ව්‍යංජනයට අපි මිටි කිරි චුට්ටක් එකතු කරලා තියෙන්නේ. දැන් මේ ව්‍යංජන හිඳුනහම අපි බලමු මේක මේසෙට පිළිගන්නලා කොහොම තියනවද කියලා. අපි අපේ ව්‍යංජනය හදාගෙන මේසෙට පිළිගන්නලා තියෙන්නේ. පුංචි සැරසිල්ලකුත් කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට මේ ව්‍යංජනය හදලා රස බලන්න. ඉතින් එහෙනම් මේ වගේ අලුත් රසවත් කෑමක් අරගෙන ඕගොල්ලෝ හම්බෙට ආයෙ එන්න. එතකම් මං ගිහින් එන්නම්. මම කුක් විත් ජයා.